නෑ ඔබට මං හිතන්නේ අපිට දීලා තියෙන ජන වරමට අනුව අපි නීතිය ආධිපත්‍ය ක්‍රමානුකූලව තහවුරු කරමින් යනවා. ඔබ ඉදිරිපත් කරපු අත්අඩංගුවට ගැනීමට අදාළ කරන වෙලත් මම හිතන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැත්තෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ පුද්ගලයන්ගේ නමින් නමට මං හිතන්නේ අදහස් ඉදිරිපත් කරන්න අපි ඕන කමක් නැහැ. නීති ආධිපත්‍ය ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරයට අදාළ කරන විමර්ශන කටයුතු සිදු වෙනවා. ඒ සිදුවීමේ යම් ක්‍රියාවලියක් ලෙස තමයි පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමා අදහස් ඉදිරිපත් කරේ. ඒකට අනුව තමයි ඔහු අත්අඩංගුවට අරගෙන ගැනීම වෙලා තියෙන්නේ කියලා දෙයි. පොදුවේ අපි දන්නවා කොහොමත් මීට පෙර කියන්නේ අපේ රට විනාශ කරපු ඒ දේශපාලනික පෙරේතයන් බවට පත් වෙලා ඉන්නේ බලවේග කොහොමත් කලබල වෙලා තියෙනවා. මොකද ඔවුන් මවපු එක බිල් එකක්වත් මේ රටේ ජනතාව පිළිගත්තේ නැහැ. ඒ නිසා මැතිවරණයට පෙරත් ඔවුන් බහුබූත මැහුවා. හැබැයි එකක්වත් මේ රටේ ජනතාව පිළිගත්තේ නැහැ. දැන් අපි ඇවිල්ලා අවුරුදු එකහමාරක් වෙලා තියෙනවා. ඒක තුන ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් රටේ ජනතාවත් එක්ක අපි රටත් ඉදිරියට අරගෙන යනවා. ඉතින් ඒකට නැවතත් බහුබූත මවමින් යනවා. නමුත් ජනතාව පිළිගන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට මේ රටේ ජනතාව දුන්නු ජනවරමට අනුව ඒ බහුබූතයන්ට දේශපාලනික උත්තර හම්බ වෙයි. අපි දැක්කොත් ඇත්තටම channel 4 නාලිකාවේදී මෞලානා මහතා කියා සිටියා මේ ඔහු දැනගෙන සිටියා කියලා. දැන් රජයේ එක් මැතිවරණ කාලයේදී එක් පොරොන්දුවක් තමයි පාස්කු ප්‍රහාරය මහමෙරු පරිසා ඒකට යුක්තිය ඊට කිරීම. දැන් මේ එකක්ද යුක්තිය? මට කියන්න තියෙන්නේ මෙහෙමයි. අපි ජනාධිපතිතුමාත් අපිත් කියනවා වගේ අපි හිතනවා අපේ රටේ නීතිය ආධිපත්‍ය ඉතාමත් හොඳින් තහවුරු කරන වසරක් බවට මේ වසර පත් වෙයි. ඒකට අදාළ කරන ක්‍රියාමාර්ග තේරෙයි. ඔබ ඔය අහන සිදුවීමට අදාළව විශේෂයෙන්ම පොලිස්පතිතුමත් ඒ නීති අංශත් ආරක්ෂක අංශත් ඒකට අදාළ කරන සිදුවීම් වලට අදාළව ඔබ අහන පුද්ගලයන්ට අදාළව මම හිතන්නේ ඒ තොරතුරු දෙන්න ඕනේ එතනින්. අපි දේශපාලනික වශයෙන් අපි හිතනවා නීති ආධිපත්‍ය ඉතාමත් හොඳින් පියවරෙන් පියවර තහවුරු කරමින් යන වසරක් බවට පත් වෙයි කියලා. කියන්නේ දේශපාලන මැදිහත් වීමක් කිසි විටකම නැහැ. දේශපාලන මඟ පෙන්වීම දෙනවා ජනවරමට අනුව නීති ආධිපත්‍ය කරන්න. ඒ තියෙන ආයතන ස්වාධීනව අපි නිදහස දීලා තියෙනවා අදාළ කරන විමර්ශන ඉතාමත් වේගයෙන් කරමින් ඒ ආයතන පිළිබඳ විශ්වාසයත් ජනතාවට නීති ආධිපත්‍ය පිළිබඳ විශ්වාසයත් තහවුරු කරන්න. එතකොට අද දිනේ ගම්මන්පිල මහතා කියනවා ගල්ලංගුරු චෝදනාව යට ගන්න තමයි අද මේ අත්අඩංගුවට ගැනීම සිදු කරලා තියෙන්නේ. මෙහෙමයි ගම්මන්පිලලා ගැනත් ඔය ඉන්න විපක්ෂයේ ඔය දැන් නටන ඔය අවතාර ගැනත් මං හිතන්නේ දැන් ජනතාව තේරුම් අරන් තියෙනවා. දැන් ඔබ අහන ගල්ලංගුරු ප්‍රශ්නෙම ගන්නකෝ. දැන් ඔය වගේ ප්‍රශ්න කීයක් ඒගොල්ලෝ මතු කරාද? දැන් මොකක්ද වෙලා තින්නේ සතියක් දෙකක් මොකක් හරි ඒගොල්ලන්ගේ තියෙන වොයිස් කට් ටිකක් දීගෙන නැටුමක් නටනවා. හැබැයි ඊට පස්සේ ටික දවසක් එද්දි මොකද්ද? නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, මුකුත් නැහැ. ඊට පස්සේ ආයෙ තව මොකක් හරි කියනවා. දැන් ගල්ලංගුරු ප්‍රශ්නේ ගත්තත් මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ? අපේ රටේ මීට පෙර ගත්තොත් නිශ්චිතව විශාල ටෙන්ඩර් ප්‍රමාණයක මගඩි සිද්ධ වෙමින් තිබුණා. ඒක නිසා ඒගොල්ලන්ගේ පවුල් වලට සම්බන්ධ, ඒගොල්ලන්ගේ ඥාතීන්ට සම්බන්ධ, ඒගොල්ලන්ගේ හිතවතුන්ට සම්බන්ධ පිරිස් වලට තමයි ඒගොල්ලන්ගේ යාළුවන්ට තමයි ඒ ටෙන්ඩර් ඔක්කොම ගියේ. ඒක නිසා වෙච්ච දේ තමයි ටෙන්ඩර් එක දානවා. දාලා ටික දවසක් යද්දී ඒ දාලා තියෙන ටෙන්ඩර් එකට වඩා අඩුවෙන් කීයක් හරි දෙනවා කියලා කැබිනට් එකට ඉදිරිපත් කරලා කැබිනට් එකේ අනුකමිටුවක් දාලා ඒකට අනුව මේවා දෙනවා. ඕක තමයි හැමදාම උනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ගල්ලංගුරු ප්‍රශ්නෙත් ගත්තොත් ඉතිහාසයේ පළවෙනි වතාවට 11 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. 11 දෙනාගෙන් හොඳම කෙනාව නීත්‍යානුකූල නියමිත පරිදි තෝරාගෙන තියෙනවා. ඒ තෝරාගත්තට පස්සේ ඒකට අදාළ කරන නිර්ණායක තියෙනවා. එතකොට ඒ නිර්ණායක වලට අනුව කවුරු හරි මේ ගල්ලංගුරු වල යම් අවුලක් වෙලා තියෙනවා නම් ඒ කොන්දේසි වලටම අනුව ඒවට අනුව දඩ ගහන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් හරියට මේ ක්‍රියාවලිය යනවා. එතකොට මේව ඔක්කොම යද්දි තමයි සතියකට දෙකකට මොකක් හරි channel එකක් අරලාගෙන නැත්තම් මාධ්‍ය සාකච්ඡාවක් කරන නැටුමක් නටනවා. අන්තිමට බෙරයයි පළුවයි දෙකම නැහැ මොකක්වත් නැහැ. ඉතින් ඕක තමයි මේ කරමින් යන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ගල්ලංගුරු සම්බන්ධනොත් අනිත් දේවල් සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයන් වලට අපි වැඩ පිළ යනවා. ඒ අදාළ කරන ක්‍රමවේදය තමයි යන්නේ. හැබැයි ඒගොල්ල කලබලලා දිනවා. ඒගොල්ලන්ගේ යාළුවන්ට මේව ඉන්නේ නැතු වුණාට පස්සේ ඒ යාළුවෝ තම තමන්ගේ තියෙන න්‍යාය පත්‍රයට ඒගොල්ලන්ගේ පරණ දේශපාලන අවතාර අරගෙන හොල්මන් කරන්න පටන් අරන් තියෙනවා. හැබැයි අපි ජනතාවත් එක්ක මේ පියවර ඉදිරියට යනවා. කිසිදු ගැටලුවක් වෙලා නැහැ. ගැටලු වෙනවට ඒ අදාළ කරන කන්ඩිෂන් වල කමුරු හෝ ප්‍රශ්නයක් ආවොත් ඒකට මැදිහත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඕනම රටක නීතියක් ඕනම තැනක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව දීලා තියෙනවා. ඒ ක්‍රමයට අනුව කවුරු හරි කෙනෙක් ඒ ක්‍රමේ කඩලා තියෙනවා නම් ඒකට කරන්න ඕනේ කොහොමද කියලා ඒ කන්ඩිෂන් වල තියෙනවා. ඒ කන්ඩිෂන් එක අනුව යනවා. හැබැයි දැන් යනවා මේක මේ පාඩුව
ජනතාවට පටවන්න යනවා කියලා කිසිසේත් නෑ. ඒක තමයි කන්ඩිෂන් වල තියෙන වැරද්දක් තියෙනවා නම් ඒවට අදාළ කරන වන්දි ගෙවීම සිදු වෙන්න ඕනේ කියලා. වන්දි ගෙවලක් තියෙනවා. ඉස්සරහට තියෙනවා නම් තවත් ඒවට වන්දි මේ ගන්නවා. එතකොට මේ තේමාවත් සතිය කියලා ඔබතුමා කියන්නේ. අනිත් තිබුණ ඒවා වගේම දැන් දිට්ටුවාවට පස්සේ මොකද කරේ? දැන් නඩු දානවා කියලා කිව්වනේ. කොහොදාපු නඩු? මුකුත් නෑනේ. ඔය වගේ දවසක සති දෙකක් තුනක් නැටුමක් නටනවා. ඊට පස්සේ ඒක ඉවරයි. ඊළඟට තව එකක් අල්ලගෙන යනවා. ඕක තමයි තියෙන්නේ.